සාදරයෙන් පිළිගන්නවා ටෙක් විත් මොන්ලි YouTube channel එකට. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්නේ ඔයාලගේ Facebook profile එක වෙන අයට බලන්න බැරි වෙන lock කරන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ යාළුවනේ ඔයාලගේ phone එකේ Facebook app එක open කරගන්න එක. මම මෙන්න මේ විදිහට මගේ phone එකේ Facebook app එක open කරගන්නවා. එතකොට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ ඔයාලා වම් පැත්තේ උඩම තියෙන මේ ඉරි කැලි තුන උඩ ටච් කරගන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා මෙතන මේ යටටම ගිහිල්ලා setting and privacy කියන එක උඩ ටච් කරගන්න යාළුවනේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ටැබ් එකක් තමයි එන්නේ. ඔයාලා මෙතනින් settings කියන තැනට යන්න. ඉතින් යාළුවනේ ඊට පස්සේ ඔයාලා මෙතන යටට යන්න. ඉතින් ඒ යටට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් audience and visibility කියන එක යටතේ profile locking කියලා උඩින්ම තියෙනවා. ඔයාලට ඒක හොයාගන්න බැරුණොත් ඔයාලා මේ search icon එක උඩ touch කරලා search කරන්න profile login කියලා. ඔයාලා profile login කියලා search කළාට පස්සේ ඔයාලට මෙන්න විදිහට දෙවෙනි අර එනවා profile login කියලා එක. ඔයාලා මේකට යන්න. ඔයාලා ඒ ගියාට පස්සේ lock your profile කියලා තියෙනවා. ඔයා මේක කළාට පස්සේ ඔයා දාන post එකෙන් බලන්න පුළුවන් ඔයාලගේ friendsලා විදිහට ඉන්න කට්ටියට විතරයි. අනිත් අයට ඔයාලගේ account එකට එන්න බෑ. එතකොට යාළුවට පෙන්නනවා ප්‍රොෆයිල් එක ලොක් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේක ගොඩක්ම සේෆ්ටි එකට වැදගත් වෙනවා. ඔයාලා ඉතින් මේ lock your profile කියන තැන ටච් කරන්න. ඒ ටච් කළාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට you lock your profile කියලා එනවා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක ලොක් කළා කියන එක. ඉතින් මෙතනින් okay දෙන්න. ඕකේ දීලා එකපාරක් රිෆ්‍රෙෂ් කළාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට you locked your profile කියලා ඔයාලගේ ප්‍රොෆයිල් එකේම වැටෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ප්‍රොෆයිල් එක ලොක් කරගන්නේ. එතකොට ඔයාලා අප්ලෝඩ් කරන කිසිම දෙයක් පිට කෙනෙක්ට බලන්න බෑ. මේක ඉතින් ගොඩක්ම සේෆ්ටි යාළුවනේ. ඔන්න ඔහොම තමයි ඔයාලගේ ප්‍රොෆයිල් එක ලොක් කරගන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ Facebook ප්‍රොෆයිල් එක ලොක් කරගන්නේ. මේක කළාට පස්සේ ඔයාලගේ යාළුවන්ට අරෙන්න අනිත් අයට Facebook ප්‍රොෆයිල් එක බලන්න බෑ ඔයාලගේ. ඔයාලගේ පික්චර් එක විතරයි පෙන්වන්නේ පික්චර් එකයි නමයි. එතනින් එහාට කිසිම දෙයක් බලන්න බෑ යාළුවට.